ආයුබෝ වේවා කළ සිත් මුදුන් වේවා. ඉතින් ආදරයෙන් පිළිගන්නවා Learn with Mom YouTube channel එකට ඔයාලා හැමෝම. මේ පාර අපි හැමෝටම ගොඩාක් විශේෂයි. මේ ලකලෑස්ති වෙලා ඉන්නේ සෑහෙන කාලයකට පස්සේ අපි පුංචි කාලෙට පස්සේ අපේ දරුවන්ගේ අවුරුදු උත්සවය නරඹන්න. අපි ඩාන්ස් එකනේ අය කයි මුලින්ම තව හතරක් පුළුවන් දැන් ඊළඟට අපි ඩාන්ස් එක मन बंधना गिरना मेरे हनीना नद सुखरा तुंदिले दिवी देना गुरु रुहानेट हित संसा बदंग हडरंदना गुरु मकुलत तेम बलिना दुबलगिन मायना हिते अरुम किया गल्ल सिटिना तने कुतना हिरियुतुरन अरुणेल्लट अगना रूमेवा आदरना जन गोयमिन අපේ ඉස්සුරු එන පාරේ හරියටම ඉන්නවා ජනාධිපතිවරයෙක්. අපේ මුල ඉස්සුරු උයනම ලස්සනට එකතු කරලා තියාගන්න උත්සාහ කරන්නේ මෙන්න මේ ආදරණීය හදවත. සිරිවර්ධන අංකල්. එතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා මේ වෙලාවේදී. ඒ කාලේදී අපි පුණ්‍ය කටයුතු වල නිරත වෙනවා. පන්සල් යනවා නේද? මේක අපි තව නමකින් හඳුන්වනවා. මොකද්ද දන්නවද? මොකක්ද ඒ නම? නොනගතය කියලා. එතකොට මේ සංක්‍රාන්ති කාලය අපි විවිධ නම් වලින් හඳුන්වනවා. නේද? පුණ්‍ය කාලය කියනවා, නොනගතය කියනවා. එතකොට
සූර්යා මේෂ රාශියට ආවට පස්සේ අපි අලුත් අවුරුද්ද කියලා කියනවා. නේද? අපි මේ අලුත් අවුරුද්දට විවිධ නම් පාවිච්චි කරනවා. මොනවද අපි කියන වෙනත් නම් අලුත් අවුරුද්දට? මොනවද කියන්නේ? සූර්ය දැතේ පළදා බලයි කලු දුන්කේ මිදුලේ අල්ලසේ හිරුගේ ඇද පිට උලෙමින කෙලින සැති බලං කලු මට මතකයි මම අපේ පුංචි දෝනිගේ වයස කාලෙදි තමයි ඒ තරම චූටි ඒ කාලේ තමයි අපි මේ ඉසුරු උයන අපේ පාරේ අවුරුදු උත්සවය අවුරුදු කීපයක්ම සංවිධානය කරේ. ඒකට පුරෝගාමී වෙච්ච ගොඩාක් දෙනෙක් ඉන්නවා. අපිට අද වගේම ආදරය කරන සිරිවර්ධන අංකල්, ඒ වගේම ඉදිරිසිංහ අංකල්, ඒ වගේම රේණුකා ඇන්ටි මේ කට්ටිය එදත් හිටිය අපිත් එක්ක අදත් ඉන්නවා අපිත් එක්ක. එතකොට මේ ඉන්නෙත් අපේ පරණම සමාජිකාවක් තමයි. ඉතින් අද එයාගේ මිනිබිරියන් එක්ක මුණුබුරන් එක්ක මේ විදිහට ලස්සනට මේ වැඩේ එකතු වෙලා කරනකොට කොයිතරම් සතුටක් එයාලට දැනෙනවා ඇද්ද? ඒ විදිහටම තමයි අපිට. ඉතින් මේ ඉන්නේ අපේ සිරිවර්ධන අංකල්. තුමා තමයි මේ දරුවෝ නැවතත් අපේ ආරාධනාවකට මගේ යෙහෙළියේ අපේ ගීතානි අක්කගේ ආරාධනාවකට පිටින්නගේ ආරාධනාවකට මේ විදිහට අලුත් අවුරුදු උත්සවයක් අපි වෙනුවෙන් සංවිධානය කරන්න එතුමා කට්ටියව එකතු කරගත්තේ සංවිධානය කරේ. ඉතින් මේ කට්ටියට පුළුවන් ද බලන්නකෝ මේ විදිහට හිරමණේක පාඩි වෙලා පොල් ගන්න. බලන්න අපේ අය කොච්චර දක්ෂද කියලා මේ වැඩේට තාමත් නේද? ඒ කාලේ තිබිච්ච මතකයන් මේ විදිහට අලුත් කරගන්න සතුටු වෙන්න. කොච්චර හොඳ අවස්ථාවක්ද මේ ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා අපි ගොඩාක් සතුටු වුණා දවස පුරාම තෑගි බෝගත් අපේ අයට හැම ගෙදරකටම ලැබුණා. Ayla yaad. Sayani Anna. Hey, Wayam. Natanna. ඉතින් මේ පුංචි අයගේ දක්ෂතා නිදහසේ ගත කරන්න පුංචි අයගේ දක්ෂතා පෙන්වන්න ලස්සනම දවසක් අපි යාලට එකතු කරලා දුන්නා. ඒ වෙනුවෙන් කැප වුණු අපේ ආදරණීය සිරිවර්ධන අංකල්ට, රේණුකා ඇන්ටිට, ඒ වගේම ඉදිරිසිංහ ඇන්ටිටත්, ඒ වගේම මිල්ටන් අංකල්ට මිදුලේ සම්මන්තරයි කලු දහසම්නීලා වලලු තනාලා තෑතේ අතලා බලයි කලු දුනුගේ මල්ලේ එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.